ආයුබෝවන් මේ වීඩියෝ නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පළමුව මදක් ආපසු හැරී බලමු. එහෙම බලන්නෙම පැහැදිලි සැලැස්මක් යටතේ පැහැදිලි අරමුණක් හඹා යන බව පෙන්වා දිය යුතු නිසා. පසු කළ දෙවන දේශනාවෙන් කලේ නාලිකාවේ නමට අනුව ප්‍රවේශය සකසා ගැනීම. පළමුවෙන් කලේ මේ නාලිකාවේ අරමුණට අනුව ප්‍රවේශය සකසා ගැනීම. අරමුණ තමයි දිව්‍ය සැපවත් කර ගැනීමට විපාකානිසංසවල ස්වභාවය වටහා ගැනීම. අද ඉන්න අපට විපාකානිසංස වටහා ගත හැකි විද්‍යා දෙකක් ඇති බවත්, එකක් ජ්‍යොතිෂයේ බවත්, අනෙක හස්තරේඛා ශාස්ත්‍රයේ බවත් පැහැදිලි කළ බවත් මතක ඇති. මේ නාලිකාව ජ්‍යොතිෂය වෙනුවෙන් වූවක් නිසා ඒ විද්‍යාවේ ආරම්භය හා ලෝක ව්‍යාප්තියත් ඒ විද්‍යාවට එල්ලවන විවේචනවල හිස් බවත් ගියවර 3 වන දේශනෙන් පෙන්වා දුන්න බවත් මතක ඇති. අද තියෙන්නේ ප්‍රවේශයට වෙන් වූ අවසන් දේශනේ. මාතෘකාව තමයි විපාකානිසංස විඳීමට පරිසරය සකස් වන අන්දම පෙන්වා දීම. ඉදිරි සමස්තයට අපේ දැඩි උනන්දුව යොමු වන ප්‍රධාන තැන තමයි මේ. එහෙම කියන්නේ හේතු දෙකක් නිසා. එකක් තමයි උදකලා නැති සමාජශීලී සත්වයෙක් ලෙස මිනිසුන් වන අප සමාජයක ජීවත් වන විට වටේ ඉන්න අය ඔස්සේ මෙහිමයි විපාකානිසංස අප කරා එන්නේ කියා දකින්න හැකිවීම. දෙක, එහෙම දකින විට දෙවනුව මේ විෂය කෙරෙහි විශ්වාසයක් ඇතිවීම. ඒ විශ්වාසය නැති කෙනෙක් ජ්‍යොතිෂයේ අපේ සැපත වෙනුවෙන් යොදා ගන්න පෙළඹෙන්නේ නැහැ. පෙළඹවීම ඇති කරන සත්‍ය සිද්ධි දෙකකුත් මගේ අත්දැකීමකුත් පැහැදිලි කරන්න තීරණය කරා. කියලා පැහැදිලි කරලා ඒ තුනම මත වටහාගත යුතු හා ඒ කතා තුනේ සැඟවෙලා ඇති කරුණු ගොන්නකුත් මතු කර පෙන්වන්න තියෙන නිසා මේ දින දෙකක් කරන්න වෙනවා. අද දින කරන්නේ සත්‍ය සිද්ධි දෙක කියන එක පමණයි. ඉන් පළමුවෙන්න ත්‍රිපිටකය හා අටුවා කතා වලින් තෝරාගත් එකක්. කෙටියෙන් කියනවා හොඳින් අහගන්න. අතීත බරණැස දැහැමි කුල පුත්‍රයෙක් හිටියා. ඔහු ගේ දොර සියලු වැඩ කරමින් මව්පියන් තනිව රැක බලාගත්තේ විවාහයකට අකමැති නිසා. මව්පිය පෙරැත්ත මත අවසානයේ ඔහු විවාහයකට කැමති වෙනවා. මනාලියත් කැඳගෙන එනවා. නමුත් වැඩි කල යන්නේ නැහැ. කුල පුත්‍රයාගේ පාරමී මනස මව්පියන් නසන තැන තෙක් විකෘති කරනවා. කාමයේ මොනතරම් භයානකද කියනවා නම් වසර 30-40ක විවාහය ඔහුට ලොකු වෙනවා. අවසානයේ මව්පියන් ගහලම මරා දානවා. මරලා වසර 30-40න් පසු නිරයට වැටිලා කල්ප ගණනින් ඉරාදුක් වින්දා. මේ බුදුසසුන ඔහුගේ අවසාන භවයේ. අනෝමදාසි බුදු පියාණන්ගෙන් ලද නියත විවරණයට අනුව මේ නිරිසතා රජගහනුවර බමුණු පවුලක පුතුව උපදිනවා. නිරයෙන් මනුලොවට ආ නිසා පැහැයෙන් ටිකක් කළුයි. පසුව කල්යාණ මිත්‍රයෙක් මාර්ගයෙන් මේ බුදුසසුනේ පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් වෙනවා. ඉහතකින් නියත විවරණයට අනුව 이르දිමුතුන් අතර අගතනතුරක් ලබනවා. ඒ බලෙන් තමයි උන්වහන්සේ 31 තලයේ පුරා සැරිසරන්නේ. මේ මොන වික්‍රම පෑවත් තවම විපාක ශේෂයක් තියෙනවා. ඒ විපාකයේ පළදීමේ පරිසරයේ සැකසෙන තැන ආරම්භුනේ දෙව්ලොව යන ගමනේ. කුමද්ද විපාකයේ? විපාකයේ තමයි මව්පියන් මිය ගිය ලෙසින්ම ගුටි කාලා මිය යාමට සිදුවීම. සර්පයෙක් දෂ්ට කිරීමෙන් ඒ මිය යාම සිද්ධ වෙන්නේ නැහැ. වසවිසක් කැවීමෙන් ඒ සිද්ධ වෙන්නේ නැහැ. වෙන්නෙම ගුටි කෑමකින්මයි. ඊට පරිසරයේ සැකසුණු අයුරු ධම්මපදට්ට කතා දෙකේ සඳහන් අන්දම තමා මූලාශ්‍රය එකලසින් පෙන්වුවේ. එහි සඳහන් තෙරුන්ගේ විස්තර කිරීම අහන මිනිස්සු දෙව් සැප පතා. ඒ කියන්නේ දෙව්ලොව යන්න කැමැත්තෙන් පින් කිරීමට බුදුසසුන වටා රොක් වෙන්න ගත්තා. ඒත් එක්කමයි බුදුන් ප්‍රමුඛ සංඝයාට ලාභ සත්කාර වැඩි වුණේ. එය දරා ගන්න බැරි තීර්ථකයෝ මැරයින්ට අල්ලස් දීලා කුමන්ත්‍රණයක් කළා තෙරුන්ව ඝාතනය කරන්න. දෙවරක්ම මැරයින්ගෙන් පලා යනවා තෙරුන්. තෙවෙනි ප්‍රහාරයේදී ඕලාරික කයින් නික්මෙන තෙරුන් මනෝමය කයින් බුදු පියාණන් සොයා යනවා. ඒ හමුවත් තැනට ප්‍රයෝජනවත් නිසා මූලාශ්‍රය දෙක ලෙසින් දේශනයට පෙර පෙන්වුවා. එයත් කියවා බලන්න මේ කියන තෙරුන්ගේ ගුණ මහත්වය කොච්චරද කියලා. අප දන්න තරමට බුදු පියාණන් මට බණ කියන්නේ සරියුත් මහා කාශ්‍යප යන රාතන් වහන්සේලාගෙන්වත් ඉල්ලලා නැහැ. කෙනෙක් විපාකාශේෂ ගෙවා දමන
විට තව පිරිසක් නැති විපාකාවශේෂ එකතු කර ගන්න අන්දම පෙන්වීමටත් එක්කයි මූලාශ්‍රය 3 පෙන්වේ. එයත් කියව බලන්න. එහි සඳහන් නන්දමට ඝාතනය මෙහෙය වූ නිගණ්ඨයින් 500ක්ද සොරුන් 500ක්ද රජකෙහි මළුවේ නැබ තෙක් පොළොවට ඉර කරලා පිදුරු වලින් වහලා ගිනි තියනවා. ඒ ditta ධම්ම වේදනීය විපාකේ පමණයි. පරලෝ විපාක කොහොම හිටීද? බලන්න චක්‍රයේ කරකැවෙන අන්දම. එය පෙන්වා දීමට එදානම් බුදු පියාණන් වැඩ හිටියා. අද අපේ ජීවිත වටා සැකසෙන පරිසරය වටහා ගත හැකි සමතෙක් නැහැ. යම් පමණකට හෝ එය වටහා ගත හැකි ඍෂි ඥාන වලින් බිහි වී ඇති විද්‍යාවල සහායයෙන් පමණයි. ඒක කරන්නේ කොහොමද කියන එක ඉදිරියේදී පැහැදිලි කරනවා. අප මේ කියන පරිසරයේ සකස් වන අන්දම වටහා ගැනීම දිව්‍ය සැපවත් කර ගැනීමට මහෝපකාරී වන නිසයි දෙවන සත්‍ය සිද්ධියත් කියන්නේ. ඒක මෑත කාලයේ ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන මැතිඳුන් මෝහන ප්‍රතිකාරයකදී අනාවරණය කරගෙන තියෙන එය 2012 අගෝස්තු මාසයේ 8 වෙනි දිනදී ලංකාදීප පුවත්පතේ රසවිත කලාපයේ තමයි සඳහන් උනේ. කෙටියෙන් කියනවා හොඳින් අහගන්න. එහි යන කතා නායිකාවට මම ලතා කියලා කියනවා. ගාල්ලේ උපන් ලතා ඉගෙනුමෙන් පසු රැකියාවක් සොයා වෙනත් නගරයකට යනවා. එහිදී ඇති කරගත් පෙම විවාහය දක්වා සාර්ථක වෙලා දියණියක් ලබනවා. කාලය බොහෝ අරුමදේ කරනවනේ. ඒ නිසාම මේ පුංචි කැදැල්ල ඉදිරියට 71 කැරලි සමය කඩාපාත් වෙනවා. එයින් අදහස් වෙනවා මේක 1971 වැනි කාලයක වෙච්ච දෙයක් කියන එක. ලතාට සැමිය අහිමි වෙන්නේ එයින්. ඒ කැරලි සමයෙන්. ඒ වන විට තරමක් උස්මහත් වී සිටි දියණිය සමගින් ඇය නැවත ගාල්ලටම එනවා. ආවට දවසින් දවස ලතා දියණියකින් ලැබුවේ සතුටට වඩා දුකක්. හේතුව බටහිර දැක්මට අනුව ඇය ස්වාධීන තරුණියක් වීමයි දැන්. බැරිම තැන ලතා ඒ ගැන විමසූ විට දියණිය දුන්නේ බටහිරටම ගැලපෙන පහත පිළිතුර. මම දැන් ලොකුයි, මම කැමති නෑ අම්මා මගේ වැඩවලට ඇඟිලි ගහනවට. ඔන්න බලන්න පිළිතුර. මෙවන් දේ සමගින් තවත් කාලයක් ගත වුණා. ඒ අතර දියණියට රැකියාවකුත් ලැබුණා. ආරවුලුත් උග්‍ර වුණා. මව හදන කෑම බීම ප්‍රතික්ෂේප කළා. කේන් කොටසක් වෙන් කරගෙන ඇය දැන් වෙන්ව ජීවත් වෙනවා. විසඳුමක් ලෙස මව විවාහයක් කර දීමට උත්සාහ ගත්තා. එවිට ඇය මම කිසිදාක බඳින්නේ නැතයි කියනවා. මේව දැනගත්ත ඥාතීන් වරද තේරුම් කර දීමට යද්දී යකින්නියක් වෙන මේ දියණිය මවගේ දකුණු අත කැඩෙනකන් ගහනවා. ඉන්පසු දියණියට මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට උත්සාහ කරනවා. හේතුව මේ ඥාතීන් හිතනවා මෙයාට මානසික ලෙඩක් ඇති කියලා. එයත් පළක් වෙන්නේ නැහැ. ඥාතීන්ගේ දැඩි පෙරැත්ත නිසා අවසානයේදී ඇය එක් දෙයකට කැමති වෙනවා. ඒ තමයි මෝහණයට ලක්වීම. මෝහන ප්‍රතිගමනයේ මැද කොටස මේ දේශනයට පෙර මූලාශ්‍රය 4 ලෙස පෙන්වුවා. ඒ ප්‍රතිකාරය ගැන දැනගන්නත් එක්ක එයත් කියවන්න. එතෙන් සිට ඇය පවසා ඇති දේවලට අනුව පෙර භවයේ ලතා මිය යන්නේ සැමියා ගහන පාරකින්. එහි පලිය ගැනීමට ඇය බොහෝ කලක් සැමියා සොයමින් සැරිසරා ඇති බවත් හෙළි වෙනවා මෝහනයේ පසු කොටසින්. මරණාසන්න මොහොතේ ස්වභාවය හා නොවැඩූ වෛරී සිතකින් මිය යාමේ භයානකකම පෙන්වන්නත් එක්ක එයත් දේශනයට පෙර මූලාශ්‍රය 5 ලෙස පෙන්වුවා. ඒ කොටසත් කියවන්න. එතෙන් සිට ඇය පවසා ඇති දේට අනුව කාලෙකින් ඇයට සැමියා හමු වෙනවා. නමුත් එවිට ඔහු පිරිමියෙක් නෙමෙයි, ගැහැණියක්. ඇය ඒ ගැහැණියගේ කුසේ පිළිසඳ ගන්නවා. ඒ අනුව පෙර භවයේ ස්වාමි භාර්යාවන් මේ භවයේදී මවක් හා දියණියක්. ඉහත පරිද්දෙන් වද දෙන දියණිය අවසානයේදී මව මහලු මඩමකට එලවා දමන්නේ ඒ පෙර වෛරය නිසා බවත් මෝහණයේදී හෙළි වෙනවා. මගේ බුදු පියාණන් දේශනා කරන පුනර්භවය හෙවත් සසර ගමන යන ධර්මතාව පැහැදිලි සත්‍යයක් බව, එහි ඇති භයානකකම තහවුරු වන මේ සත්‍ය සිද්ධියත් පළමුව කී මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවීමත් මත විපාකානිසංස විඳීමට පරිසරයේ සකස් වන අන්දම ඊළඟ දේශනෙන් බෙද බෙදා මතු කර පෙන්වන බව සලකන්න. අද දේශනයේ මින්නිමයි මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වන බව වැටහේනම් අන් අයටත් බලන්න අහන්න ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශන මාලාවකින් යුත් සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත්
විශ්ව කර්ම ගෙදර නැමැති වාස්තු විද්‍යා නාලිකාවත් මනුසුව නැමැති මනෝවිද්‍යා නාලිකාවත් නරඹන්න අහන්න කියා ගෞරවයෙන් ඉල්ලනවා. මේ දේශනය නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.